හයි. ඔයා දන්නවද ඔයාගේ ෂර්ට් එක කන පිට ඇඳලා තියෙන්නේ කියලා කොහොමද කියන්නේ ඉංග්‍රීසි වලින්? ඒකට අපිට භාවිතා කරන්න පුළුවන් inside out කියන වචනේ. inside out. හරිද? You are wearing your shirt inside out. ඒ කියන්නේ ඔයා ෂර්ට් එක කන පිට. ඒ කියන්නේ ඇතුළු පැත්ත එළියට ඇඳලා තියෙන්නේ. කන පිට ඇඳලා තියෙන්නේ. You are wearing your shirt inside out. කන පිට ඇඳලා තියෙනවා නම් inside out කියන වචනේ භාවිතා කරන්න පුළුවන්. හැබැයි තව inside out කියලා භාවිතා කරනවා ඉංග්‍රීසි වලදී තවත් තැනකදී. ඒක තමයි ඔයා යම් දෙයක් ගැන හොඳටම දන්නවා නම් අපිට ඒත් කියන්න පුළුවන් inside out කියලා. උදාහරණයක් විදියට මම ෆිසික්ස් හොඳටම දන්නවා. I know physics inside out. I know physics inside out. හරි මම මේ සින්දුව හොඳටම දන්නවා. I know that song inside out. I know that song inside out. එතකොට inside out භාවිතා කරන්න පුළුවන් එකක් තමයි කන පිට කියන තේරුමෙන්. අනිත් එක භාවිතා කරන්න පුළුවන් ඔයා යම් දෙයක් ගැන හොඳටම දන්නවා නම් ඒත් අපිට inside out භාවිතා කරන්න පුළුවන්. ප්‍රැක්ටිස් කරන්න. thank you.